පිරිමි ළමයි කතාවේ ගොඩක් දෙනෙක්ට තිබිච්ච කුතුහලයක් තමයි නෝරට සනීප වේවිද කියලා. ඉතින් යාළුවනේ ඔන්න සුරේන්ගේ උදව්වෙන් නෝර දැන් ටික ටික සුවය ලබමින් ඉන්නවා. ඉතින් ඒ වගේම සුරේන් හිතපු නැති කරදරයකට එයාට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඒ තමයි සුරේන් තමයි සේනක හාමුව මැරුවේ කියලා මේ වෙනකොට පොලිසිය සැක කරනවා. එහෙමත් නැත්නම් නෝරට සේනක හාමුව මරන්න උදව් කළේ සුරේන් කියලා පොලිසිය සැක කරනවා. ඉතින් මේ කිසිම දෙයකට ඇත්තටම සුරේන්ගේ සම්බන්ධයක් නැහැ. ඒ වුණාට ඉස්සර ඉඳලම නෝර ගැන සුරේන්ට අදහසක් නම් තිබිලා තියෙනවා. ඒක කතාව බලන යාළුවෝ හැමෝම දකින්න ඇති. ඉතින් යාළුවනේ කොහොමුණත් ඉදිරියේදී සුරේන්ට මේ දේවල් නිසා ලොකු කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම නෝරට ඉක්මනින්ම සනීප වුණොත් නම් මේ අභිරහස ගැන ඉක්මනින්ම ලොකු හොඩුවාවක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැන් නෝර අඳින චිත්‍රවලුනුත් ඇත්තටම මේ කතාව මොකක්ද කියලා ඔයාලට ටික ටික තේරෙන්න පටන් ගනීවි. ඉතින් කතාව ඉදිරි කොටස්වලදී මෙන්න මේ ලස්සන සිදුවීම් ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ නෝර සම්පූර්ණයෙන්ම සුවය වුණාට පස්සේ සුරේන් එක්ක එකතු වෙන්නේ නැහැ. මොකද නෝර තාමත් ආදරය කරන්නේ සේනක හාමුට විතරයි. ඉතින් කතාව ඉදිරි කොටස්වලදී ලොකු කුතුහලයක් එක්ක මෙන්න මේ කොටස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ කතාව ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකකින් දාගෙන යන ගමන්ම අපේ channel එක subscribe කරලා නැති යාළුවෙක් ඉන්නවනම් channel එක subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.